බැලුම් බෝලයක් අම්ම. හරි යාමි ගියා බැලුම්. හා Hi guys, welcome to my YouTube channel. අද ඔන්න අපි ඇවිත් තියෙනවා ලස්සන place එකකට. බලන්නකො කොහෙද කියලා. ඔයාලට මම කියන්නේ නැහැ. ඔයාලා guess කරන්න පුළුවන් නම් කොහෙද මේ කියලා. මාර ලස්සන place එකක් ළමයි මේක. දිගටම එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරගෙන මෙන්න. දැන් ඔයාලා දන්නව නේද අපි කොහෙද ඇවිත් ඉන්නේ කියලා? අද අපි ඇවිත් ඉන්නේ බලපිටියේ තියෙන උරුවැල්ල කියන ලස්සන බීච් එකට. අද නම් මට හිතෙන්නේ මෙතන ටිකක් සෙනඟ වැඩි වගේ. මොකද අපි කලින් පාර මෙතනට එනකොට නම් කිසිම කෙනෙක් හිටියේ නැහැ. එක්කෙනෙක්වත් හිටියේ නැහැ කිව්වොත් හරි. දැන් ටිකක් මෙතන ෆේමස් වෙලානේ. ඉතින් මිනිස්සු මෙතෙන්ට එනවා යනවා, ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. ඉතින් ගොඩාක් අය මෙතනට ඇවිත් හිටියා. අද අපිට පුළුවන් විදිහට අපි වීඩියෝ අරගෙන එන්නම්. දිගටම එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද නැත්තේ? මොකද නැත්තේ? අපි මුලින්ම ෆොටෝ ගන්න ගියේ ඔන්න ඔතන. එතන තමයි බීච් එකේ view එක ලස්සනටම පේන්නේ. ඉතින් එතන ටිකක් කට්ටිය වැඩි නිසා අපි පොඩ්ඩක් ආවා අනිත් පැත්තට. අපි කරදර කරන එකත් හරි නෑනේ. එතන ෆොටෝ ෂූට් එකක් ගියේ. මාරම ලස්සනයි ළමයි මෙතන. ඔයාලා ගිහින්ම බලන්න මෙතන කොච්චර ලස්සනද කියලා. මට නම් මෙතනට ගිය ගමන් මතක් වුණේ අපි අර ඉස්සර හවසට රූපවාහිනියේ කතාවක් බැලුවේ. රොබින්සන් ක්‍රූසෝ වගේ ඉන්න කතාවක්. අන්න ඒකේ වගේමයි view එක මට නම් පේන්නේ. ඒ තරම්ම ලස්සනයි. කියන්න වචන නෑ ඒ ගැන නම්. ඒ අත්දැකීම එකපාරක් හරි විඳලම බලන්න ඕන. මං කලින් ආපු පාර ගත්ත ෆොටෝස් ටිකක් මෙතනින් දාන්නම්. එතකොට නම් හරියම ලස්සනයි. කවුරුත් හිටියේ නෑනේ. අපිට ෆොටෝ ගන්න නිදහස තිබුණානේ. අද නම් පොඩ්ඩක් අමාරුයි. මෙතන මිනිස්සු ඉන්න හින්දා ලැජ්ජයි වගේනේ ෆොටෝස් ගන්න. හස්බන්ඩ්ත් ලැජ්ජයි. වීඩියෝ කරනවටත් ලැජ්ජයි. අද මගේ කටහඬ පොඩ්ඩක් අප්සෙට් අනේ ගණන් ගන්න එපා. පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් ඉන්නේ. මෙතන බලන්නකො මෙතනින් එහා පැත්තට ගියාම වෙනම ලෝකයක් වගේ. මාරම ලස්සනයි. එන්න මාත් එක්ක යන්න එහෙනම්.
අපි කලින් ආපු නැති පැත්තකට තමයි අපි දැන් මේ ආවේ. මෙතනත් ඉතින් කියන්න ඕනේ නෑනේ. කොහොමද කියලා ඔයාලට පේනවනේ. ඉතින් ඔයාලත් එකපාරක් හරි ඇවිල්ලා බලන්න. බලපිටින් ඉන්න අය කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. බැලුම් බෝලේ නයි යන්න ගියා මැකිලා. මෙතන අපි කලින් ඇවිත් තිබුණේ නෑ. මන් ටිකක් ගිහිල්ලා බලනකොට එතනත් අර කලින්ම වගේම ලස්සන මේ ගල් පර්වතයක් එක්ක තමයි බීච් එක තිබුණේ. ඒ වුණාට එතන වතුර දාලා තිබුණ හින්දා අපිට යන්න හම්බුන්නේ නැහැ. එදා නම් වතුර ටිකක් වැඩි වෙලා තිබුණේ. මෙතන තමයි අර බීච් එකේ ෆේමස්ම තැන. ලස්සනටම view එක පේන්නේ මෙතනට. අපි දැන් මෙතන ෆොටෝ ෂූට් ඉවරති කියලා හිතාගෙන තමයි ෆොටෝ ගන්න කියලා ආවේ. ඒ වුණාට තාම ඉවර නෑ. එතන මාරම සෙනගක් හිටියේ. එක්කෙනෙක් ඉවර වෙනකන් ඉන්නේ එක්කෙනෙක් ෆොටෝ ගන්න බලාගෙන. ඉතින් අපිටත් පොලිමේ ඉන්න උනා ෆොටෝ ගන්න. කොහොම හරි ෆොටෝ දෙක තුනක් ගත්තා එතන ඉඳන්. ඒත් ඒව නම් හරියට ආවේ නැහැ. බලන්නකෝ මේ චූටි යාළුවෝ ඉන්නවා. අදට මගේ බ්ලොග් එක ඉවර කරන්නයි හදන්නේ. ඔරුවෙල්ල බීච් එකේ ගෙවුන හවස් වරු නම් මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙන්. අදට අපි ගිහින් එන්නම්. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න. අලුත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු. බයි බයි.